තෙරුවන් සරණයි සෑම දෙනාටම. අපි නිවෙමු නාලිකාව තුලින් අදත් ඔබ පිළිගන්නේ ආදරයෙන් කරුණාවෙන් මෙන්ම මහා මෛත්‍රියකින්. අපි හැමෝම අහලා දන්න විදිහට අර සම්මුතිය කතා කරන විදිහට නිරයනොත් බේරිලා, പ്രേත ලෝකේනොත් බේරිලා, අසුර ලෝකේනොත් බේරිලා අනන්ත වූ තිරිසන් සත්වයන් අතරින් ඒ එකම යෝනියකවත් ඉපදෙන්නේ නැතුව කෝටි ලක්ෂයක් වූ සක්වල අතරින් වාසනාමන්තම සක්වල වෙච්ච බුදු කෙනෙකුගේ ධර්මයේ පවතින එකම සක්වල මේ මගුල් සක්වලෙත් ඉපදිලා කෝටි 800ක් පමණ වෙච්ච මනුෂ්‍ය ජනගහනයක් වෙසෙන රටවල් අතරිනුත් ධර්මීය දේශනා වෙන ඇහෙන දේශයක් වන මේ ධර්ණිතලයේම ඉපදිලා අන්ද ගොළු බිහිරි මන්ද බුද්ධිකත් නොවේ උතුම් ෂණ සම්පත්තියකුත් ලැබලා මේ දුක් සාගරෙන් එතර වෙන්නට බුද්ධ දේශනා අතරින් ක්‍රම සූතර පුරාම තියෙද්දි ධර්මියත් ඇහෙද්දිත් මැරිලා ගිහි මේ අපි එකිනෙකාගේ චිත්ත ශක්තිය බල්ලෙක් තිරිසනෙක්ගේ චිත්ත ශක්තිය වෙනවා නම් මොනතරම් අපරාධයක්ද. ඒ හින්දා මේ දුර්ලභ වූ අවස්ථාව නම් මගහැර ගන්න ගිලිහෙන්න දෙන්න නම් එපා. සිහිනුවනට අවදිවන්න. මේ මොහොත හොඳින් දකින්න. අපි කතා කළා හිත මනස ගැන. තවදුරටත් අපිට හිතෙන ප්‍රශ්න ටිකක් විසඳ ගන්න බලමු. මේ කියන නිවීම මොකද්ද? ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහදලා දුන්න නිවීමේ මාර්ගයද මේ කතා කරන්නේ. අපි හොඳින් විමසමු. බලන්න නිවීම නිවන් දකින්නවා යන වචනාර්ථයෙන්ම තේරෙනවා නිවෙන්න නම් ගින්නක් හටගෙන තියෙන්න ඕන. මේ ගින්න නම් ඇහැට බාහිරයට කවදාක පේන්නේ නැහැ. මනසේ හටගන්න බාහිරයට නොපෙනෙන මේ ගින්න ගැන ඔබටත් යම්කිසි අත්දැකීම් තියෙනවනේ. පවුලේ ඔෆිස් එකේ කවුරු හරි උස්සහඬින් කතා කරන වෙලාවට බලන්නකෝ. එයාගේ ඇතුළාන්තය අර තරහ ගිහින් ගිනි අරන් වගේ. ඒ වගේමයි හොඳ සුන්දර අවස්ථාවලත් අපි ආදරෙන් බැඳෙනවා, රාගයෙන් වෙලෙනවා. මානියෙන් ආඩම්බරයෙන් ඉන්න වෙලාවට මේ කිලකනාගේ ඇතුළාන්තයේ ගින්නේ ස්වභාවය යාන්තම් පේනවා නේද බාහිරයට. මේ තමයි ඒ මොහොතේ ඒ මනසේ ස්වභාවය අට ගන්න හැටි, දෘශ්‍යමාන වෙන හැටි. අපි තවදුරටත් මේ ඇතුවත් බැරි නැතුවත් බැරි හිත චිත්ත ශක්තිය ගැනම කතා කරන්න ඕනේ. හිතේ මූලික ප්‍රභේද දෙකක් තියෙනවා. දැනගන්න ශක්තියයි ඒ වගේම මේ සිත එතනම නැති වී යන ස්වභාවය. ඒ කියන්නේ හටගන්න හැම හිතක්ම කිසිම දෙයකට නොඇලී නොගැටි දැනගන්න ස්වභාවය. අපි කවුරුත් දන්න දුක සැප, දුම්නස සොම්නස, හොඳ නරක, රස නීරස, නිත්‍ය අනිත්‍ය කියන මේ හැම ස්වභාවයකටම පිටතින් එහායින් මේ හිත චිත්ත ශක්තිය පිහිටලා තියෙන්නේ. මේක තමයි හිතේ ස්වභාවය, යථා ස්වභාවය. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕනේ යමක් දෙයක් සකස් වෙනවා නම්, හට ගන්නවා නම් එතන තියෙන්නේ දැන ගැනීම පමණක්ම කියලා. එහෙමනම් මේ දැනීම් සේරම අතහැරියොත් ඊට එහායින් තියෙන චිත්ත ශක්තිය, සිතේ ස්වභාවය අපිට අත්දකින්න පුළුවන් බව, විමුක්තියටත් පත් වෙන්න පුළුවන් බව මේක තමයි අපිට අවබෝධ කරගන්න ඕනේ. මේක අවබෝධ කරගන්න ඕනේ හද පතුලෙන්මයි. හිතේ යථා ස්වභාවය ගැන දැන් අපි තේරුම් ගත්තා. හැම ක්ෂණයක්ම පංච ඉන්ද්‍රියන් හරහා සකස් වෙන හැම දෙයකටම සිතිවිල්ලකට යටත් වෙන්නේ නැතුව ඉන්න ක්‍රියාමාර්ගයක් ගැන හොයලා පැහැදිලි කරලා දුන්නේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර මාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළ දුකින් නිවෙන මඟ, නිවන් දකින මඟ. මේ මාර්ගය අපි හොඳින් වටහා ගන්නට අපේ ශ්‍රුතමය ඥානය අවදි කරගමු. මේක දකින්නට උනන්දු වෙන පුද්ගලයා එහෙනම් මහා පුරුෂයෙක් කියලා ඔබට දැන් තේරෙන්න ඕනේ. මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ දුක් ජාලාවෙන්ම මිදෙන්නට, ඒ කියන්නේ දුකින් මිදෙන මාර්ගය, ඒ ශ්‍රෝතයට ආපන්න වෙන්නට අවශ්‍ය මූලික ගුණාංග 4ක් දේශනා කළා. සෝතාපට්ටි මාර්ගාංග, කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය. මේ අංග තුලින්ම තමයි අපිට මේ පරම සත්‍ය වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිවෙන්නට පුළුවන් වන්නේ. අපි සාකච්ඡා කරමු. කල්යාණ මිත්‍රයා කවුද?
දුක්ඛාරිය සත්‍ය දන්නා දක්නා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දන්නා දක්නා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දන්නා දක්නා වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව දන්නා දක්නා පුද්ගලයාව ආශ්‍රය නිශ්‍රය කරන්න. ඒ කියන්නේ මේ නිවීම එක ක්ෂණයකදී අද්දුටු ප්‍රත්‍යක්ෂ කර පුද්ගලයා ආශ්‍රය නිශ්‍රය කරන්න. ඒ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය සද්ධර්මය විමසන්න, හොඳින් විමසන්න. ඒ කියන්නේ අසා දැනගන්න. පළමුවෙන්ම කළ යුත්තේ මේක. 50%ක්ම දැන් අපිට මේ බාහිරින් ලබා ගන්නා දැනුම තුලින් තමා තුලින් දකින්න ඕනේ. ඒ කියන්නේ මේ මොහොතේ වන ක්‍රියාවලිය ගැන යෝනිසෝ මනසිකාර කරන්න ඕනේ. මේ මනසිකාර්ය පිළිබඳව අසා දැනගෙන අපිට ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය යෙදෙන්න ඕන. මේ ඉතිරි 50% තමන් තුල කෙරෙන බව දකින්න ඕනේ. ඒ කියන්නේ හැම ක්ෂණයක් පාසාම ඇත්ත දකින්නට උත්සාහ ගන්නකොට තමන් තුල හටගන්න අර දඟලන කෙලෙස් ටික ක්‍රමයෙන් තුනී වෙන බවත් ඒ එකම ප්‍රඥාව කියන මහා නුවණ තමන්ගේ හදවත හරහා කාන්දු වෙන බවත් මේ පරිවර්තනය වෙන බව ඔබ දකින්නම ඕනේ. සෑම ක්ෂණයකදීම සිහිය සහ සතිය කියන උත්තරීතර ගුණාංග තුලින් අවදිමත් වීමෙන් තමයි මේ මොහොතේ ඇතිවන සංසිඳීම දකින්නට පුළුවන් වන්නේ. එක් ඉන්ද්‍රියන් හරහා හටගන චිත්ත ශක්තිය එතනම නිරෝධ වෙන බව දකින වාරයක් පාසාම ඇතුළාන්තය සංසිඳෙනවා. බලන්න, ඒ මොහොත කාලයකට අහු වෙන්නේ නැහැ, අකාලිකයි. ඒ මොහොතේ විඳින්නට දෙයක් ඇත්තෙම නැහැ, අවේදිතයි. ඒ මොහොතේ එතනම නිරෝධ වෙන හින්දා ඇලෙන්නට ගැටෙන්නට දෙයක් ඇත්තේම නැහැ, නිරාමිසයි. මේ ඇතිවන නිවීම සංසිඳීම හටගන්නේ හදවතටයි, Tamanගේ හදවතටයි දැනෙන්නේ. මනස තුල කෙලෙස් හටගන්න ශක්තිය ක්‍රමානුකූලව තුනී වෙවි යනවා. ඒ වාරයක් පාසා හදවතට කාන්දුවන්නේ ප්‍රඥාව නම් අති උත්තරීතර ගුණාංගය. මනස තුල මේ සිද්ධ වෙන පරිවර්තනය දැනෙන්න අපිට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. හිත මේ ශක්තිය බාහිරයට ඇදෙන ස්වභාවය, අර ඇතුලේ කතා කරන ස්වභාවය, අර මොඩිෆිකේෂන් මැනිපුලේෂන් කර සිතිවිලි බවට පත් කරගෙන චිත්‍රපට වගේ දර්ශන මැවි පේන ස්වභාවය, දැනෙන ස්වභාවය තුනී වෙනවා. දැන් අපිට සසර පුරාම ඇවිද්දවපු මායා ලෝකයක ගිල්ලවපු විඥානීය මනස දැන් නිහඬ වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව කාන්දු වෙන්න හරීම උද්‍යෝගිමත්, බලන්නේ ආදරයෙන්, ඇතුළාන්තයේම සතුට හින්දාම හිනාව දෝර ගලනවා. කෙනෙක් එක කතා කරනකොට වචන දන් දෙනවා. එයි ඇලෙන්නට ගැටෙන්නට මේ ෂණියේ මෙතන කිසිම දෙයක් නැති බව දන්නවා. නිතරම කැමති සුන්දර හුදකලාවට. මේ සියල්ලම විශ්වීය ධර්මතාවක් බව දැනෙන හින්දා එයා හරිය නිහඬයි. එනමුත් අවශ්‍ය හැම වෙලාවකදීම සියල්ලම කෙරෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. කොටින්ම ස්වභාව ධර්මය බවටම පත් වෙලා. අපි දැන් ඉතින් මේ නිවන මාර්ගය ගැන ටිකක් දැනගත්තා. මං සලකුණුත් දැනගත්තා. ගමන ආරම්භ කරන හැටි ටිකක් දැනගත්තානේ. ඒ වගේම ගමන නිමා කළාම ඇතිවන පූර්ණත්වය, සැනසුම, සංසිඳීම ගැනත් කතා කළා. එහෙමනම් දැන් අපි මාර්ගයේ අනුගමනය කරන හැටි දැනගන්න ඕනේ. ක්‍රමයෙන් ඒකට උනන්දු වෙන්නත් ඕනේ. අපි හොඳින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මෙතන. මේ කතා කරන ඔබ මම දන්න භාෂාව තුලින් තමයි මේක අහගන්නත් ඕනේ. මේක පැහැදිලි කරලා දෙන්නේ මේ භාෂාව තුලින්. ඒත් ඉතින් භාෂාව කියන්නෙම සංඥාවී විකෘතියක්ම නේද? ඒ හින්දා වචන පද අතහැරේවා. අදහස පමණක්ම ඔබලාට වැටහේවා. මේ සියල්ලම දැනීම් මාත්‍රයක් බවටම වැටහේවා. අපි මෙහෙම පටන් ගමු. මනස නොහොත් විඥානය ගැන මීට කලින් දේශනා දෙකේම අපි කතා කළා. මනසට විඥාණයට ආහාර සපයන්නේ පංච ඉන්ද්‍රියන්. ඇහැ, කන, නාසය, දිව, කය. මේ ඉන්ද්‍රියන් අපි උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් රැ නිින්දට යනකම් මේක ස්විච් බෝඩ් එකක් වගේ වැඩ. හැබැයි එක ක්ෂණයකට එක ඉන්ද්‍රියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අධි වේගයෙන්
අචින්ත්‍ය වූ මේ චිත්ත ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. අපි කවුරුත් දන්නවා තොරණක අර නියොන් බල්බ්ස් තියෙන බෝඩ් එකක බැලුවම එක දිගටම පාට ලයිට් පත්තු වෙනවා වගේ පෙවුනට එක වාරයකට පත්තු වෙන එක බල්බ් එකයි. මේකත් අර ධන ඍණ දෙකේ ගැටීමක් බව ඔබලා දන්නවා. නොගැලපෙන අන්ත දෙකක් ගැටෙනකොටම ආලෝකය වගේම ශක්තියකුත් උපදින බව දන්නවනේ. ඊළඟට අපි මේ අපේ ගැටලුව මේකට ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා බලමු. ඇස රූපය දෙක ගැටෙනකොට කොහොමද හඳුනා ගැනීම නමුත් චිත්ත ශක්තිය හටගත්තේ. බලන්න නෝනින් මේ ෂණිය තුල සිදුවන සංසිද්ධිය අතීතය අතහරින්න නොපැමිණි අනාගතයත් අතහරින්න ප්‍රත්‍යයන් උත්පාදනය වන මේ මොහොතට අවධානය යොමු කරන්න තමයි අපේ බුදු පියාණන් වහන්සේ අතීතං වාගමේය නප්පටිකං අනාගතං යද දීරම් පහීනත්තං අප්පං කන්නේ අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත විපස්සති. මේ මොහොත දැන් කියනකොටම ෂණ දහස් ගාණක් ගිහිල්ලා දසදහස් ගාණකුත් ගිහිල්ලා වගේනේ. අන්න මේක නම් මගේ මස් ඇසට පේන්නේ නැති ප්‍රඥාවට මහා නුවණට තමයි හසු වෙන්නේ. අපි මේ මස් ඇස කියන එක බලමු. අපි කන බොන ආහාරයෙන් හැදුන දෙයක් නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවය තමයි මෙතන පවතින්නේ. විපරිණාමයටපත් වෙනවා හැම මොහොතේම. ඒ වගේම බාහිරයෙන් බැලුවමත් පඨවි ආපෝ තේජෝ ස්වභාවය නේද මේ පවතින එක ක්ෂණයකදී. අපේ භාෂාවෙන් කිව්වොත් අංශු පරමාණු නියුට්‍රෝන ප්‍රෝටෝන කොටින්ම තොරතුරු ඉන්ෆර්මේෂන් ভাইබ්‍රේෂන් නේද. එක මොහොතකවත් එකට නොපවතින ස්වභාවය තරංග විදියටම දකින්න ඕනේ. මේ විසිරීලා පවතිලා තියෙන අංශු ධර්මයේ සඳහන් වන්නේ රූප කලාප එකිනෙකට ගැට වෙනවා. නොගැලපෙන අන්ත දෙකක් ගැටෙනකොටම උපදින ශක්තිය ආලෝකය ගැන හොඳට අවධානය යොමු කරන්න. ඇස බාහිරය ඇති පුටුව කියලා අර නාමකරණය කළාට මේ සියල්ලම එක ක්ෂණයක පවතින්නේ රූප කලාප වශයෙන්. එහෙමනම් නොගැලපෙන අන්ත දෙකක් ගැටීම නිසාම විද්‍යමාන වන අධි වේගයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය නිසා තමයි අපි යමක් දෙයක් කියලා හඳුනගන්නේ. හරියටම ගිනි පෙට්ටියට ගිනි කූරකින් ඇතුළුවම ගින්දර මතුවෙනවා වගේ. ගින්දර මේ දෙකටම අයිති නෑ. ඒ වගේම පෙර නොතිබීම හටගත්තු චක්කු ස්වභාවයත් පෙර නොතිබීම හටගත්තු රූප ස්වභාවයත් මතුවන්නේ මැවෙන්නේ මේ ෂණිය. හඳුනා ගන්නකොටම ඒ ශක්තියින් සියල්ලම ඉවර වෙලා නිරෝධ වෙලා යමක් දෙයක් කියලා හඳුනා ගන්නකොටම ඒ චිත්ත ශක්තිය දකින පුටුව බවට පත් වෙනවා. අධි වේගයෙන් මේක සිද්ධ වෙන්නේ. ආලෝක කිරණ, ශක්ති කිරණ දසදහස් ගාණක් බිඳි ගිහින් තමයි පුටුවක් කියලා හඳුනා ගන්න ශක්තියක් ඉපදුනේ. හරියටම නොගැලපෙන අන්ත දෙකක ගැටීම නිසාම හටගත් නිරූපණයක්මයි මේ යමක් දෙයක් කියලා හඳුනාගත්තේ. පුටුව කියලා හඳුනාගත්තේ. බලන්න මේ මොහොතේම සියල්ල ඇත්ත වෙන වේගය මේ ටික මදුපිණ්ඩික සූත්‍රයේ හොඳට පැහැදිලි කරලා දෙනවා මගේ ශාස්ත්‍රඥ වහන්සේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදිති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති ප්‍රපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසි. පුටුව කියලා හඳුනා ගන්නකොටම ඇස රූප දෙකම නිරෝධ වෙලා ඉවරයි. එහෙමනම් බලන්න අපිට එතනින් එහාට මේ කතා කරන පුටුව මනසේ හටගත්තු ප්‍රතිනිර්මාණයක්ම නේද? ඊට පස්සේ ස්පර්ශයෙන් පස්සේ ඒ පස්ස ප්‍රත්‍ය කරගෙන හටගන්න වින්දනය බලන්න. ඇතුලේ චිත්ත රූප සකස් වෙනවා. සංඥා සංකාර වෙවි විතර්ක ඇති වෙනවා. ඒ පිළිබඳව ප්‍රපංච ඇති වෙනවා. අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රයම හටගෙන කොටින්ම මම සහ මගේ ලෝකය සමග 31 තලයකම බවවීමත් ඒ ෂණේ හටගත්තා. එහෙමනම් මේ සියල්ලම සිද්ධ වෙන සම්දිස්ථානිය අපි හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ ස්පර්ශය කියන තැන හොඳින් දකින්නට උත්සාහ කළොත් මේ ක්ෂණයක් පාසාම බවවීම අපිට වළක්වා ගන්න පුළුවන් බව තමයි අපිට තේරෙන්නේ.
පෙරපසු නැතිව හටගන්න පස්සය ගැන අපි හොඳින් විමසමු. මේක අවබෝධ කරගන්න මහා නුවණක් ඕනේ. නිකන් ඉබේ නම් සිද්ධ වෙන්නේ නැහැ. අපි උත්සාහ කරමු. එහෙනම් බලමු. ඒක නොදකින්න මොකද වෙන්නේ? මම මෙතන අතන පුටුව අභ්‍යන්තර බාහිර. ඊළඟට දිට්ඨ සුත මුත විඤ්ඤත ස්වභාවය. පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවය. බලන්න ඇහැ කන නාසය දිවකය මේ සලායතනම හට ගන්නවා ඒ ක්ෂණයේ. චිත්තචෛතසික ගලාගෙන එනවා. අපිව සංසාර බන්ධනයේ බැඳ තබන වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයත් හටගෙන ලෝක 31ේම භව වෙන්න මාන් විවර වෙනවා. එහෙමනම් අපි මේ සංසිද්ධිය පළමු වටේම ඒ කියන්නේ ඇස රූප චක්කු විඥාන කියන වටේදීම ඒ ෂණේදීම සියල්ල නිරෝධ වෙන බව අත්දකින්නට ඕනේ. සිහිය සහ සතිය කියන මහා නුවණ උපයෝගී කරගන්න ඕනේ. බලන්න එතනම මේ වියමන ලෙහි යන හැටි එක තැන එකවර එක විටම ලෙහින බව දකින. එහෙනම් මනස නොහොත් විඥාණයට ආහාර සපයන මාර්ග දැන් ක්‍රමයෙන් වැහෙන බව දකින්න. අන්න බලන්න. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන සද්ධාත්මිය තුලින් මේ මාර්ගයේ විවර කරගත යුතුයි. එහෙමනම් තමන් තුලින් යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. කාය විවේකයේ චිත්ත විවේකයේ තියෙන වෙලාවට මේ චිත්ත ශක්තිය හටගත් තැනම නිරෝධ වෙන බව නුවණින් දකිමින් ධම්මානුධම්ම පටිපත්තිය යෙදීමින් ගෙදර වැඩ කටයුතු සියල්ලම විඥානය ඇසුරු කරගෙන කරන්න ඕනේ. මේ චිත්ත ශක්තිය මනස සක්‍රිය වන ස්වභාවය එන්නම දුර්වල වෙන බව දැනෙනවා. කලමනාකරණය වෙවි යන බව ඔබට දැනෙනවා. දෙයක් දැක්කම ස්නායු හරහා හෝමෝන පද්ධතිය ක්‍රියාත්මක වීම තමයි පාලනය වෙන්නේ. මේක ඔබටම දැනේවි. මේ ඉන්ද්‍රියන් සියල්ලම ක්‍රියාත්මක වුණාට ඒවා නිකන් හෙවණැලි වගේ. හරියට අරටුවක් නැති පරඬැල් වගේ. හයියක් අරටුවක් නැති පරඬැල් වගේ. මේ විදියට පුහුණු වෙන්න. ඔබට දැනේවි මේ සියල්ලම දැන් ස්වභාවය ධර්මයේ බවටම පත් වෙනවා. අර ඇතුළාන්තයේ නිහඬ බව තුලින් ඔබට निराமிස අවේදිත අකාලික සුවයක් ඒ මොහොතේ අත්විඳින්න උනන්දු වෙන්න ඕනේ. මොකද මේ මාර්ගයට වැටුණාම මේක විදියට තමයි පරිවර්තනය වෙන්න පටන් ගන්න. මේ ගැන අපි මේ සියුම් සංකීර්ණ සංසිද්ධිය ගැන අපි කතා කරලා මනසේ මායාව හඳුනගමු. දිගටම අපි සමග රැඳී ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. සෑම සතියකටම වරක් මේ වගේ කෙටි දේශනා දෙන්න බලාපොරොත්තුෙන් මම නවතිනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.